ගල් ලංගුරු නූතන ලෝකයේ ගොඩ නැගුවෙම මේ බලශක්ති ප්‍රභවය කිව්වොත් වැරද්දක් නැහැ. හැබැයි මේ සරලව පේන කළුගල පිටිපස්සේ තියෙන්නේ මිලියන ගානක කතාවක්. හරිම සංකීර්ණ කතාවක්. අපි අද බලමු ඒ කතාවේ ඇතුළටම ගිහින්. බලන්න මේ පේන්නේ සාමාන්‍ය කළුගල් කාලි ටිකක් වගේ නේද? හැබැයි මේ පෙනුමට යටින් අති විශාල ශක්තියක්, ඒ වගේම ලොකු සංකීර්ණ කතා ගොඩකුත් හැංගිලා තියෙනවා. ඉතින් මේ ගල් අපේ ලෝකෙට බලය දෙනව තමයි. ඒත් අපි පාවිච්චි කරන ගල නිවැරදි ගල නෙමෙයි නම් එතකොට මොකද වෙන්නේ? අනේ ඒ ප්‍රශ්නේ තමයි අද අපේ කතාවේ හරය. හොඳයි අපි මේ ගමන කොටස් 5කින් කතා කරමු. මුලින්ම ගල් අඟුරු වල ඉතිහාසය, ඊට පස්සේ වයි වර්ග භාවිතය ගැන කතා කරලා ගුණාත්මක භාවය ගැන බලලා අන්තිමට බලමු මේක වැරදුනොත් මොකද වෙන්නේ කියලා. හරියන. පළවෙනි කොටස. මිහිදන් මුණු ඉතිහාසය. මේ කතාවේ ආරම්භය හොයාගෙන අපිට යන්න වෙනවා අවුරුදු මිලියන 300ක් විතර අතීතයට. ඉතින් මොනවද මේ ගල් අඟුරු කියන්නේ? හරිම සරලයි. පොළව යට තැන්පත් වෙලා අවුරුදු මිලියන ගාණක් තිස්සේ අධික රස්නෙටයි පීඩනෙටයි අහුවෙලා පොසිල බවට පත්තුණු පරණ ගස් කොළන්. ඇත්තටම කිව්වොත් මේ කියන්නේ ගල් බවට පත්තුණු ගබඩා කරපු සූර්ය ශක්තිය. මේක සිද්ධ වෙන විදිය පියවර 4කින් සරලව තේරුම් ගන්න පුළුවන්. මුලින්ම වගුරු බිම් වල ශාක කොටස් එකතු වෙනවා. කාලයත් එක්ක ඒවා පොළව යටට යනවා. එතකොට අධික පීඩනයටයි රස්නෙටයි අහුවෙලා තමයි අර ශක්තියෙන් පිරුණු ගල් අඟුරු හැදෙන්නේ. මෙන්න මේ විදියට තමයි එක වෙන්නේ. බලන්න අවුරුදු මිලියන ගාණක් පුරාවට තට්ටුවෙන් තට්ටුව පීඩනයට ලක් වෙලා රත් වෙලා අර පරණ වගුරු බිම් ශක්තිය පිරුණු ගලක් බවට පත් වෙන හැටි. හරි. දැන් අපි යමු දෙවෙනි කොටසට. මෙන්න මේකයි වැදගත්ම දේ. හැම ගල් අඟුරු කෑල්ලක්ම එක වගේ නැහැ. ප්‍රධාන වශයෙන් ශ්‍රේණි 4ක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ප්‍රධාන වර්ග 4. බලන්න එක පැත්තක තියෙනවා ලිග්නයිට්. ඒ කියන්නේ අඩුම ශක්තිය තියෙන දුඹුරු ගල් අඟුරු. අනිත් කෙළවරේ ඉන්නවා ඇන්ත්‍රසයිට්. ඒක තමයි පිරිසුදුම වැඩිම ශක්තියක් තියෙන වර්ගය. ඔය දෙක මැද්ද තමයි ලෝකෙ වැඩිපුරම පාවිච්චි වෙන බිටියුමිනස් සහ සබ්බිටියුමිනස් කියන වර්ග තියෙන්නේ. හොඳයි. දැන් බලමු මේ ඉන්ධනයෙන් නූතන ලෝකයේ කෙරෙන ප්‍රධානම වැඩ දෙක මොනවද කියලා. මෙතනදී ලොකු වෙනසක් තියෙනවා. එකක් තමයි තාප ගල් අඟුරු. මේවා පාවිච්චි කරන්නේ විදුලි හදන්න ඕන කරන හුමාලය හදාගන්න. අනිත් එක තමයි කෝකින් ගල් අඟුරු. මේක නම් වාණිය හදන කර්මාන්තයට නැතුම බැරි දෙයක්. ඔන්න ඔය ඇතුලේ තමයි වැඩේ වෙන්නේ. ගල් අඟුරු හොඳට කුඩු කරලා මේ තියෙන දැවැන්ත බොයිලරු ඇතුලේ දහනය කරනවා. අන්න ඒ රස්නෙන් තමයි අධි පීඩන වාෂ්ප හදන්නේ. ඊට පස්සේ ඒ වාෂ්ප බලෙන් ටර්බයින් කරකවලා විදුලිය හදනවා. හතරවෙනි කොටස. සමහර විට මේක තමයි මේ කතාවේ තියෙන වැදගත්ම කොටස. ගුණාත්මක භාවය. මොකද ගල් අඟුරු වර්ගය වගේම ඒ ගල් අඟුරු කෑල්ලේ තියෙන ගුණාංගත් අතිශයින්ම වැදගත්. පළවෙනි දේ තමයි කැලරියාගේ. මේක හරියට අපි කන කෑමක තියෙන පෝෂණය වගේ දෙයක්. සරලවම ගලක් පිච්චුවම කොච්චර ශක්තියක් එළියට එනවද කියන එක තමයි මනින්නේ. කැලරියාගේ වැඩි වෙන්න ලැබෙන ශක්තියත් වැඩි. ඊළඟට අලු. මේ කියන්නේ ගල පිච්චුවට පස්සේ ඉතුරු වෙන වැඩකට නැති කුණු කන්දල් වඩේ කොටස. අලු වැඩි වෙන තරමට කාර්යක්ෂමතාව අඩු වෙනව විතරක් නෙමෙයි යන්ත්‍ර සූත්‍රවලටත් හානි වෙනවා. ඒ වගේම තමයි තෙතමනය. ගල් අඟුරු වල වතුර තියනවා කියන්නේ මොකක්ද? ගල පුච්චන්න කලින් අර වතුර දිග වාෂ්ප කරන්නත් ශක්තිය වැය කරන්න වෙනවා. ඉතින් ඒක නිකම් ශක්තිය අපතේ වීමක්. අවසාන වශයෙන් සල්ෆර්. මේක තමයි මේකේ තියෙන භයානකම අපද්‍රව්‍යයක්. මොකද මේක දහනය වෙද්දී හැදෙන සල්ෆර් ඩයොක්සයිඩ් වායුව එක පැත්තකින් යන්ත්‍ර සූත්‍ර දිරවනවා, අනිත් පැත්තෙන් වායු ගෝලයට ගිහින් අම්ල වැසි විදියට ආයෙමත් පොළවටම එනවා. හොඳයි. දැන් අපි එනවා කතාවේ වැදගත්ම හරියට. ප්‍රමිතියක් නැති ගල් අඟුරු පාවිච්චි කළොත් ඇත්තටම මොකද වෙන්නේ? මොනවද ඒකේ ප්‍රතිවිපාක? ඉතින් බාලාලු නිසා බලාගාරයක් ඇතුලේ වෙන දේ බලමු. ප්‍රධානම ගැටලු දෙකක් තියෙනවා ස්ලැගින් සහ ෆවුලින්. ස්ලැගින් කියන්නේ හරියට කැරමල් වගේ අලු දිය වෙලා බොයිලරුවේ බිත්තිවල ඇලෙන එක. ෆවුලින් කියන්නේ අර ඇලෙන සුළු අලු හීනි නලය ඇතුලේ හිර වෙලා ඒවා බ්ලොක් කරන එක. මේ දෙකේම ප්‍රතිඵලය එකයි. බොයිලරුව ඇතුලේ තාපය හරියට හුවමාරු වෙන්නේ නැහැ. නල බ්ලොක් වෙනවා. මුළු පද්ධතියේම කාර්යක්ෂමතාවය බහිනවා. ඉතින් අන්තිමට වෙන්නේ මොකක්ද? එකම විදුලි ප්‍රමාණය හදාගන්න තවත් වැඩිපුර බාල ගල් අඟුරු පුච්චන්න වෙනවා. ඒක හරියට විෂම චක්‍රයක් වගේ. ඒත්
හානිය බලාගාරයට විතරක් සීමා වෙන්නේ නැහැ. සල්ෆර් වැඩි නිසා අම්ල වැසි ඇති වෙනවා. අර අලුවල තියෙන ආසනික් කැඩ්මියම් වගේ බැරලෝහ පසටයි වතුරටයි එකතු වෙලා මුළු පරිසර පද්ධතියම විනාශ කරනවා. ඉතින් මේ පාරිසරික හානියේ ඇත්ත බලපෑම කොච්චරද? එක අධ්‍යයනයකින් මේ සංඛ්‍යාව එළියට ආවා. ඍණ 33ක්. ඍණ 33 සතොහඩේ. ඒ කියන්නේ මොකද්ද? ගල්ලංගුරු බලාගාරයක් ළඟ තියෙන කුඹුරු වල VS වෙන්න 3/1කින් අඩුවීම. හේතුව අර බාල ගල්ලංගුරු වලින් පිටවුණු අලු නිසා පසයි වතුරයි දූෂණය වීම. අන්න ඒක තමයි ගුණාත්මක භවය ගැන නොහිතා වැඩ කිරීමේ ඇත්තම මිල. ඉතින් අවසාන ප්‍රශ්නේ මේකයි අපේ බලශක්තිය අවශ්‍යතා කියන සංකීර්ණ සමීකරණය ඇතුලේ ගුණාත්මක භාවය ගැන හිතන්නේ නැතුව කෙටි පාරවල් හොයනවට අපි ගෙවන්න ඕන ඇත්තම මිල මොකක්ද? ඒ මිල යන්ත්‍ර සූත්‍රවලට විතරක් නෙවෙයි පරිසරයට අවසානයේ අපේ බත්පතටත් බලපානව නම් ඒ මිල ගෙවන්න ඇත්තටම වටිනවද? මිතුරනි මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක දැම්ම subscribe කරන්න. වීඩියෝට like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්න ගන්න.